අයිබුවන් ඉතින් ඔන්න අදදවසෙත් අන්තර්ජාලය හරා මුදල් උපයන්න උනන්දුවත් දක්කනවාට වැදගත්තන තවත් ඊමනි වීඩිය එකක් එක්ක අපි ඔගලන් හමුටාව. අපි මේ කතා කරන්න වෙබ්සයිට් එකත් 2020 වර්ෂය ඉඳලා සාර්ථකව ක්‍රියාත්මක වන පලට්ෆෝර්ම් එක. තින් මේ වෙබ්සයිට් එක ගුලන් යසසලට මේ වෙනකම් කිසිම ගැටලුවක් නැතුව පේවුස් ඉෂූ කරලා තියෙනවා. අපි ඉස්සලම් බලමු මේකට හම්බෙලතින් රිවියස් කොයි වගේද කියන එක ගැන. මුලින් අපි ට්‍රස්පයිලට් එකට ගියොත් මේ වෙබ්සයිට් එකට 4.8ක ඉතාම හොඳ ස්කෝ එකක් හම්බෙලා තියෙනවා. එත් එක්කම ස්කෑම් ඇඩ්වයිස් එකට ගියොත් මේ වෙබ්සයිට් එකට 100% ට්‍රස්කෝ එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරන ඔයගලන්ට මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි කතා කරමු කොහොමද මේක account එකක් ක්‍රියේට් කරගෙන වෙබ්සයිට් එකේ earning opportunities වලින් earn කරලා කොහොමද අපි මේක විඩ්‍රෝවල් එකක් ගන්න තැනට වෙනකම් යන්න කියන එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යන්න කලින් ඔයගලන්ට මේකේ account එකක් ක්‍රියේට් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේකේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරලා මේකේ account එක ක්‍රියේට් කරගන්න page එකට යන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ Google account එක හෝ එහෙම නැත්නම් email එකක් කැමති username එකක් සහ password එකක් දීලා account එකක් ක්‍රියේට් කරගන්න. මේ වෙබ්සයිට් එකට log වෙන link එක මම description එකේ සහ comments වල pin comment එකක් විදිහටත් update කරලා තියන්නම්. account එකට log වුණාන් පස්සේ ඉස්සෙල්ලාම ඔයගලන් අරගෙන යන්නේ මේකේ dashboard එකට. ඒකට මෙතන ඔයගලන්ට විශේෂයෙන්ම බලා ගන්න පුළුවන් ඔයගලන්ගේ main balance එක. ඊට පස්සේ deposits තියෙනවා නම් ඒකේ balance එක සහ earning bonus එකක් හම්බ වෙනවා මේකේ දවස ගාන account එකට log වෙද්දී. ඒ තියෙන earning bonus එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේකේ ad එකක් click කරලා earning එකක් අරගන්න කියන එක. මුලින්ම මේකට ඔයගොල්ලෝ මේකේ PTC කියන මේක click කරන්න අවශ්‍යයි. එතකොට එතනදී ඔයගලන්ට මෙතන මේ page එකට ඔයගලන් අරගෙන යනවා. මෙතන ads වර්ග කීපයක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. window ads තියෙනවා, L-frame, ඊට පස්සේ external, YouTube මේ වගේ එක එක categories වලින් ඔයගලන්ට ads බලා ගන්න හැකියාවක් තියෙනවා. අපි අරගත්තොත් මේ ad එක මේකට tokens 91ක් හම්බ වෙනවා reward එක විදිහට. එක මේකේ time එක විදිහට තප්පර 30ක් තමයි තියෙන්නේ. පැය 24කට වතාවක් මේකේ ඇඩ් එක රීසෙට් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක ඇඩ් එක view කරන්න මේකේ view කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට වෙනවා ටැබ් එකකින් මේක ඕපන් වෙනවා. ඒත් එක්කම මේකේ ටයිම් එක මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් රන් වෙනවා. ඉතින් මේක කම්ප්ලීට් වුණාන් පස්සේ ඔයගලන්ට මේකේ වෙරිෆිකේෂන් එක කරලා රිවෝඩ් එක ගන්න හැකියාවක් තියෙනවා. ඇඩ් එකේ ටයිම් එක රන් වෙලා ඉවරයි. අපිට දැන් මේකේ වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. මේකට ටික් එකක් දාලා ඊට පස්සේ මේකේ අප්සයිඩ් ඩවුන් තියෙන ෆොටෝ එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරලා වෙරිෆයි කියන බටන් එක දෙන්න. ඔයගලන්ට පේනවා මෙතන රිවෝඩ් එක ඔයගලන්ට ක්‍රෙඩිට් වුණා කියලා. ඊට පස්සේ අපි කතා කරමු මේකේ ෂෝට් ලින්ක් එකකින් කොහොමද earning එකක් ගන්න කියලා. මෙතන ෂෝට් ලින්ක්ස් වලට ගියපුවාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් එක එක ෂෝට් ලින්ක්ස් වර්ග කීපයක් තියෙනවා. එක එක කැටගරිස් වලින් මෙතන දාලා. ඉතින් ෂෝට් ලින්ක් එකක් බලලා කොහොමද earning එකක් කරගන්න කියන එක මම කලින් වීඩියෝ එක කතා කරා. ඉතින් ඒක ටිකක් දිග කොටසක් නිසා මේ වීඩියෝ එක දීර්ඝ වෙන නිසා මම ඒක මෙතනදී කතා කරන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා ෂෝට් ලින්ක් එකක් කරා කොහොමද earning එකක් කරගන්න කියන එක ගැන අයිඩියා එකක් අරගන්න. මේ වෙබ්සයිට් එකේ තියෙන තවත් earning opportunity එකක් තමයි faucet කියලා කියන්නේ. මෙතන ඔයගලන්ට පුළුවන් මේකේ තියෙන වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරාන් පස්සේ earning එකක් කරගන්න ඔයගලන්ට tokens 65ක reward එකක් එකේ අරගන්න පුළුවන්. සහ experience points 3ක් හම්බ වෙනවා. මේකේ daily limit එක විදිහට දවසකට 1000ක ලිමිට් එකක් දීලා තියෙනවා. ඉතින් මෙතන වෙරිෆිකේෂන් එක විදිහට ඔයගලන්ට කරන්න තියෙන්නේ මේකේ පෙන්වන්නේ 784 කියන මේ ඉලක්කම් ටික අකුරු වලින් මෙතන සිලෙක්ට් කරන්න. ඉතින් අපි ඒක කම්ප්ලීට් කරමු. ඊට පස්සේ මෙතන ටික් එක දැම්මන් පස්සේ මේකේ අප්සයිඩ් ඩවුන් තියෙන බටන් එක
ෆොටෝ එක ඔගලන්ට කලික් කරන්න තියෙන්නේ පස්සේ වෙරිෆිකේෂන් එක දෙන්න පුළුවන් ඔගලන්ට පෙන පේනවා මේක රිවෝඩ් එක ඔගලන්ට ඊට පස්සේ ජෙනරේට් එනවා තින මේක විනාඩි 4කට වතාවක් තමයි රීසෙට් එන්නේ ඔගලන්ට පුළුවන් ඒ ටයිම් එක අවසන් වනයෙන් පස්සේ නැවත වතාවක් මේක ක්ලේම් එක කරගන්න මේ වෙබ්සයිට් එක තින් අනික් කර්නිං ඔප්ෂන් එක තමයි ඔෆෝල් තිවගලන්ට පුළුවන් මේකට ගිහිල්ලා මේක තින් ඔෆස් කම්පලිට් කරන්න වැඩිහරියක්ම මේක තියෙන්නේ ගේම්ස් ප්ලේ කරලා ඒගොල්ලො දෙන ටාස්ටික කම්පලිට් කරන්න සමහර තැන්වල තියෙන ඇප්සින් ස්ටෝල් කරන්න හෙමනත්තං ගොල්ලෝ කියන වෙන ටාස් කම්පලිට් කරන්න ඒ හරහත් ඕගලන්ට ඇඩිෂනල් තව නිකක් මේක අරගන්න හැකියාවක් තියෙනවා මේක තින තවත් නිං ඔප්ෂනට එකත් තමයි ඩේලි බෝනස් කියල කියන්න තුගලන්ට පුළුවන් මේ කවුන්ට එකට ලොග්ගෙන හැම දවසක් ගානම මේක ක්ලේම් එකක් කරගන්න මේක බින්ද ඉදම් පටන් අරගෙන සතියක් පුරාවට මේක යනවා තකොට මේක ටෝකන්සුත් තිහිම් පටන් අරගෙන හැට පහවෙනකං වැඩිවෙනවා වගේ මෙක්ස්පිරියන්ස් රිවෝඩ් එකත්තේ වගේ සවිශේෂෙන්ම ඒනිින් බෝනස එකත් බින්දශම තුනේ ඉඳලා 3 දක්වා මේක වැඩි වෙනවා තින් මේක මම දැනට ක්ලේම් එක කරගෙන තියෙන්නේ පලවෙනි දවස එක දෙවිනි දවස එක ක්ලේම් කරන්න තව පෑනමයයි විනාඩියක් තියෙන ඔගලන්ට මේකෙත් ක්ලේම් එක අරගෙන ඇඩිෂනල් ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න හැකියාවක් තියෙනවා මේක තවත් නිං ඔපිචුනිට එකක් තමයි චැලෙන්ජස් කියලා කියන්නේ මෙතන ඔගලන්ට පුළුවන් ඔගලන්ට දවස ගානේ හම්බෙන ටාස් කම්පලිට් කරයන් පස්සේ ඒ කම්පලිට් කරන ප්‍රමාණය මත තවත් ඇඩිෂනල් ලර්නිං එකක් කරගන්න උදාහරණයක් විදිහට ඔගොල්ලෝ ෂෝට්ලිංක් 80ක් කම්පලිට් කරොත් ඒකට කොයින්ස් 2000ක රිවෝඩ්ඩයක් හම්බෙන ඉළඟට යසස්ලා 3 දෙනෙක්ව මේකට ජොයින් කරගත්තොත් ඒකට ඔගලන්ට ටෝකන්ස් 1000ක රිවෝඩ්ඩයක් හම්බෙන එමනත්තං YouTube වීඩියෝස් 100ක් බලල කම්පලිට් කරොත් ටෝකන්ස් 250ක රිවෝඩ්ඩයක් හම්බෙන තින් මේ වගේ මේ ටාස් කම්පලිට් කරලා උගලන්ට තවත් වැඩිපුර ඉපීමක් කරන්න හැකියාවක් තියෙනවා මේ චැලෙන්ජස් හරහා මේක තියෙන තවත් විශේෂක්තයක් තමයි මේ ලොටරී කියන ඔප්ෂන් එක තින්න ඔගුල්ලු දවස ගාන මේ කවුන්ට එක ලොග් වෙද්දි වෙන මෝගලන්ට ටිකට් එකක් කිෂූ කරනා මේ වෙබ්සයිට් එක ති මේක මේ ලොටරේකේදී ප්‍රයිස් පූල්ලක විදිහට කොයින්ස් මිලියන 4ක ප්‍රයිස් පූල් එකක් තියෙනවා සහ මේක ටිකත් සාරදාකට තමයි රිවෝඩ් එක හම්බෙන්නේ කොට එක විනා කෙනෙක්ට කොයින්ස් 10ක රිවෝඩ්ඩක් හම්බෙනවා තිවකලන්ට හැකියාවක් තින දවස ගාන මේක කවුන්ට එක ලොග් ගලා ඒ අරහත් ඇඩිෂනල් ලර්නිං එකක් ගන්න එලිජිබිලිටි එකක් හදාගන්න ඒ වගේම මේ වෙබ්සයිට් එක අනික් වෙබ්සයිට්සල් වගේම රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා තිවගලන්ට පුළුවන් උගලන්ගේ රෙෆරල් ලිංක එක ෂයා කරලා ඒ අරහා යසස් ලව මේක සම්බන්ධ කරගෙන තව ඇඩිෂනල් නිකක් කරගන්න අපි දැන් කතා කරන්න යන්න මේක තියෙන විඩ්‍රෝවල් ඔප්ෂන් එක ගැන තින් මෙතන වැඩිහරයක්ම විඩ්‍රෝස් කරන්න හැකියාවක් තියෙන ෆෝසට් පේ කවුන්ට එකට තින කරන්සිස් වර්ග කීපයක් තියෙනවා මේ කැමති කරන්සයකින් ඔගලන්ට විඩ්‍රෝවල්ල කරන්න පුළුවන් දැන් මෙතන මේ පේනිතින මේ කොළ පාටලා තියෙන දැනට මං මිනිමම් මවුන්ට එක කම්පලිට් කරලා තියෙනවා ඉට පස මේ කහ සහ රතු පාටිං තියෙන්නේ මං තාම මිනිමම් මවුන්ට කම්පලිට් කර නැතිවා තින්න මේ ගුලන් මිනිමම් ට්‍රසෝල්ඩ එක ඩාවන් පස්සේ උගලන්ට පුළුවන් මේක විඩ්‍රෝවල්ල රික්වස් කරලා ඔගලන්ට කැමති කොයින්න එකින් මේක විඩ්‍රෝවල්ල කරගන්න ඉතින් අද දවස අපි සාකච්ඡා කරා මේ වෙබ්සයිට්ේ කොහොම දෙකවුන්ට එකක් ක්‍රීට් කරගන්නේ සහ මේක කොහොම දැඩ්ඩ කබ්බල්ල ගනි එකක් කරගන්නේ සහ මේක තින් අනික් නිං ඔපචෙන්ටිස් මොනාද කියලා තිමවගුලන්ට ආරාධනා කරනවා කැමතිනම් මේක එකවුන්ට එකක් ක්‍රේට් කරලා මේක නිං එකක් කරගෙන විඩ්‍රෝවල්ල එකක් කරලා ඇඩිෂනල් ඉන්කම් එකක් මේකෙන් ජෙනරේට් කරගන්න කියලා ඉතින් තවදුරටත් ඉදිරිදි මේ වගේ ඊමනී සම්බන්ධ වීඩියෝ සනරබන්න අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න සහ උගලන්ගේ වටිනා කමෙන්ට් එක අනිවාරෙන් මේ වීඩියෝ එකට දාගෙන යන්න එත් එක්කම ඊමනී සම්බන්ධව උනන්දුව දක්වන තවත් කෙනෙක්ට මේක වැදගත්වයි කියලට හිතෙනවන අනිවාරෙන් මේක ෂයා කරන්න තමතක් කරන්න එපා ඉතින් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝකින්
ඔගොලන් හමුවෙන බලාපොරොත්තුවෙන් අද දවසට අපි සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.